ජිම් යනවා, ඩයට් කරනවා, බර අඩු වෙන්නේ නැද්ද? ජපානයේ මිනිස්සු දවස පුරා බොන ඇඟේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරන රහස් පානයක් ගැන ඔබ දන්නවාද? මේක ජපානයේ ඉතාමත් ජනප්‍රියයි. බර අඩු කරගන්න, බඩ පිපීම නැති කරගන්න සහ සිරුරේ නිරෝගී කරගන්න ඔවුන් මේ පානය නිතරම පාවිච්චි කරනවා. අද මම කියලා දෙන්නේ මේ ජපන් තේ එක ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් එක දෙයක් මතක තබා ගන්න. මේ තේ එකට සීනි බිඳුවක්වත් එකතු කරන්න එපා. සීනි කියන්නේ සිරුරේ ඉන්සුලින් මට්ටම වැඩි කරලා බඩේ මේදය තැම්පත් කරන්න ප්‍රධානම හතුරා. ජපානයේ අයත් මේක බොන්නේ කිසිම පැන් රසක් නැතිවයි. මේ තේ එක හදාගන්න ඉතාම මිල අඩු ගෙදර තියෙන දේවල් 5යි අවශ්‍ය වෙන්නේ. කළු තේ, කොළ තේ වලට වඩා මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක වල නරක මේදය පාලනය කරලා පරිවෘත්ති ක්‍රියාවලියත් වේගවත් කරනවා. හිබිස්කස් මේක ඉන්සුලින් ක්‍රියාකාරීත්වයටත් නිසි ලෙස පාලනය කරලා බරේ මේදය දහනය කරනවා. කරාඹු නැටි ආහාර හොඳින් ජීර්ණය කරන්න සහ සිරුරේ විස නැසීමට උපකාරී වෙනවා. කුරුදු පුතු කැබැල්ලක් එකතු කරන්න මෙය සිරුරේ රුධිරයේ සීනි මට්ටම සමබර කරලා බර අඩුවීමේ වේගයත් වැඩි කරනවා. රෝස්මරි සිරුරේ ඉදිමුම් ස්වභාවය අඩු කරන්න සහ රුධිරයේ සීනි පාලනය කරන්න රෝස්මරි ඉතාමත් වැදගත්. මේ සියලුම ද්‍රව්‍ය උණු වතුරට දමා විනාඩි 15ක් වසා තබන්න. ඉන්පසු මෙය හොඳින් පෙරා වීදුරුවකට හෝ බෝතලයකට දමා ගන්න. මේ ඉතා ලස්සන රතු පැහැයක් ගනීවි. ජපානයේ මිනිස්සු සාමාන්‍යයෙන් මේ පානය දහවල් ආහාරයට සහ රාත්‍රී ආහාරයට පෙර වීදුරුවක් බැගින් බොනවා. ඔබට අවශ්‍ය නම් මෙය බෝතලයකට දමා දවස පුරා වතුර වෙනුවට පානය කරන්න උනත් පුළුවන්. බර අඩු කරගන්න උත්සාහ කරන අයට මේක අද්විතීය පානයක්. මේ වගේ ස්වාභාවික සහ විද්‍යාත්මක සෞඛ්‍ය තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් share කරන්න අමතක කරන්න එපා. නිරෝගීව ඉන්න. ස්තුතියි.